Hello යාළුවනේ welcome back to practical everything. ඉතින් අද වීඩියෝ කාටද කියලා බැලුවොත් අතේ පොඩි මුදලක් තියාගෙන high graphics game ඒ කියන්නේ Crysis, GTA 5, Assassin's Creed ඒ වගේ හුඟක් අය කැමති ලොකු games play කරන්න PC build එකක් හදන්නේ කොහමද? ඒක තමයි friends මම ඔයගලන්ට බින්දුවේ දැන් කියලා දෙන්නේ. ඉතින් යාළුවෝ මේකේ බජට් එක ඔයගොල්ලෝ ඇහුවොත් අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ ෂොක් වෙයි. බජට් එක තමයි රුපියල් 10000යි. මට තේරෙනවා friends. හුඟක් අය මේක ආපු ගමන් වීඩියෝ ක්ලෝස් කරලා යන්න තමයි හදන්නේ. ඕම ඉන්න friends මම මේකට යොදවන PC parts ඒවල මිල කොහෙන්ද ගන්නෙ සියලුම දේ A to Z මේකේ කියනවා. ඒ වගේම ඒව කොහමද assemble කරන්නේ? ඒ කියන්නේ PC එක කොහමද high කරන්නේ? ඒකත් මම ඔයගලන්ට බින්දුවේ දැන් කියලා දෙනවා. ඉතින් කිසිම දෙයකට බය වෙන්න එපා. PC එකක් build කරන්න දන්නේ නැති කෙනෙක් මේක PC build tutorial එකක් විදියට බලන්නත් පුළුවන්. ඒ වගේම මගේ අතේ පොඩි ගානේ තියෙන්නේ. මට මේ වගේ games ගන්න ඕනේ. කොහමද PC එක build කරන්න ඕනේ? ඒ වගේ කෙනෙක්ට රුපියල් 10000ට සුපිරි ගේමින් PC එකක් මම ඔයාලට බිල් කරලා දෙනවා. ඒ වගේම යාළුවනේ මේ වීඩියෝ එක හදන PC එක giveaway එකක් වශයෙන් අපේ subscriber කෙනෙක්ට දෙනවා. ඉතින් වීඩියෝ එක අන්තිම වෙනකම් බලලා වීඩියෝ එකේ කමෙන්ට් එකක් දාලා subscribe කරපු screenshot එක මෙන්න මේ WhatsApp number එකට දාන්න. එතකොට අපි ඔයාලට අංකයක් දෙනවා. ඒ අංක මගින් මේ PC build එක කවුද දිනා ගන්න කියන එක අපි තෝරනවා. ඉතින් අනිවාර්යයෙන්ම ඒකත් අමතක කරන්න එපා. ඉතින් friends වීඩියෝ එක යවන්න නැතුව බලන්න. හුඟක් දේවල් important දේවල් මේ වීඩියෝ එක අතරතුර අපි කතා කරමු. ඉතින් වැඩි කය ගන්න නැතුව කොහොමද මේක කරන්න කියන එක අපි බලමු friends. ඉතින් යාළුවනේ මේ වීඩියෝ එක අන්තිමේදී මම ඔයගලන්ට live gaming test එක පෙන්නනවා. මේ PC එකෙන් game play කරලා පෙන්නනවා. කොහමද ස්ටක් වෙනවද ස්මූත් එකට ප්ලේ කරන්න පුළුවන්ද FPS කීයද ඒ සියලුම දේ මම පෙන්නනවා. ඉතින් මුලින්ම අපි පටන් ගමු කවදත් වගේ processor එකෙන්. ඉතින් යාළුවනේ මේකට අපි යොදා ගන්න processor එක තමයි Core 2 Duo. ඔව් පරණ processor එකක්. ඉතින් friends දැන් ලොකු අයියලා කියන්න එපා ආපෝ මොකද්ද බං Core 2 Duo මේ කාලේ මොකද්ද පාවිච්චි කරන්නේ ඔය මොකද්ද පෙන්වන්නේ එමෙ කියලා පෙන්වන්න එපා. බජට් එක රුපියල් 10000යි. හරිද? ඒක ඇතුළත මේ high graphics game ඔක්කොම ටික ප්ලේ කරන්න ඕනේ. ඉතින් friends Core 2 Duo තමයි අපේ processor එක. ඉතින් processor මෙන්න මේක තමයි friends Core 2 Duo. ඉතින් උඟක් අයට තියෙනවා ඇති. ඉතින් සල්ලි දීලා ගන්න පුළුවන්. ඉතින් මේකේ price එක තමයි රුපියල් 1000යි. ඉතින් මේ screen එක බලා ගන්න පුළුවන් price ටික market place එකේ ඔයාලා ගන්න පුළුවන් මේක ඕන තරම් තියෙනවා. රුපියල් 1000යි. තව අඩු කරලත් උනත් ගන්න පුළුවන්. ඉතින් processor ඒ price එක 1000යි. ඉතින් යාළුවනේ මේ processor එකේ dual core ඒ වගේම 3 MHz ස්පීඩ් එකක් තියෙනවා. ඉතින් hyper threading ඒ වගේ දේවල් නැහැ. මොකද ඒ කාලේ processor එකක්. ඉතින් ඒවා බලාපොරොත්තු වෙන්න එපා මේ බජට් එකට. ඉතින් මේක රුපියල් 10000ට මගේ උඟක් මෙසේජ් දානවා. උඟක් කමෙන්ට්ස් දානවා කට්ටිය. ඒගොල්ලන් වෙනුවෙන්ම හදපු වීඩියෝ එකක්. ඉතින් please රිපෙර් පාත් කරන්න එපා කමෙන්ට් එකේ. ඉතින් යාළුවනේ next බලමු අපි මේකට use කරන motherboard එක මොකද්ද කියලා. මේකට අපි use කරන්නේ G41 motherboard එක. ඉතින් මේක prices කොහෙන්ද ගන්න ඒ සියලුම විස්තර දැන් screen එක වල බලා ගන්න පුළුවන්. මේකේ උපරිම මිල 3500. ඊට වඩා වැඩි වෙන්න ඊට වඩා අඩුවෙන් තමයි යන්නේ. ඉතින් උපරිම මිල කිව්වේ මේකේ මිල 3500 මේ motherboard එකේ. ඉතින් යාළුවනේ මේක LGA 775 socket එකක් තියෙන motherboard එකක්. ඉතින් ඒක මොකද්ද කියලා දන්නේ නැත්නම් අනිවාර්යෙන් comment කරන්න. මම වීඩියෝ එකක් දාන්න ඒ සම්බන්ධයෙන්. මේක මේම open කරලා බැලුවොත් එන පොඩි motherboard එක. ඒ කියන්නේ ITX motherboard එකක් වගේ තමයි තියෙන්නේ. ඉතින් මේකේ PCI slot එක තියෙනවා. ඒ වගේම RAM slot දෙකක් තියෙනවා. ඒ වගේම audio jack ටික USB port 4යි VGA port එකයි DVI port එකයි. මේ motherboard එකේ මෙච්චරයි විස්තර. ඉතින් ලොකුවට කියන්න විස්තර නෑ මේකේ. උගක් පරණ motherboard එකක්. දැන් යාළුවනේ අපි මේ processor එක මේ motherboard එකට දාන්නයි යන්නේ. ඉතින් මේ කොහමද දාන්නේ කියන එක හරියට බලා ගන්න. ඉතින් මෙන්න මේක තමයි motherboard එක. මේ මෙතනට තමයි අපි processor එක දාන්න ඕනේ. ඉතින් මේ වගේ lock එකක් තියෙනවා motherboard එකේ. processor එක දාන්න. ඒක පොඩ්ඩක් අමට side කරලා පොඩ්ඩක් ඉස්සුවම හරි ඒක lock එක ඇරෙනවා. ඉතින් මේක කරන්න මේ processor එකේ තියෙන gold color ත්‍රිකෝණ mark එකක්. motherboard එකේ තියෙන arrow එකක්. ඒ arrow එකයි processor arrow එකයි සමාන විදිහට තියෙන්න ඕනේ. එක ළඟ තියෙන්න ඕනේ. ඒක තමයි හරිම direction එක. ඊට පස්සේ යාළුවනේ හිමීටර් ලොක් එක පල්ලයට කරලා ලොක් කරන්නයි තියෙන්නේ. එච්චරයි. එතන වැඩේ ඉවරයි. පුෂ් කරන්නේ මොනවත් කරන්න එපා. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ මේක උඩ thermal paste දාන එක. ඉතින් වැඩියෙන් දාන්නත් එපා අඩුවෙන් දාන්නත් එපා. හරි ගානට දාන්න friends. වැඩියෙන් දැම්මොත් overflow වෙලා හැමතැනම ගිහලා short වෙයි. හරි ගානට අඩුවෙන් දාන්න අඩුවෙන් දැම්මොත් heat වෙයි. ඒ නිසා හරි ගානට දාන්න friends. ඊට පස්සේ යාළුවනේ අපි කූල් එක දාන්න ඕනේ. ඉතින් ස්ටොක් කූල් එක. ඒ කියන්නේ මේ processor මිලදී ගද්දි මෙනවා කූල් එකක්. ඒක තමයි යාළුවනේ මේකට ඉන්ස්ටෝල් කරන්නේ. ඉතින් යාළුවනේ external coolers එහෙම දාගන්න බෑ මේකට. මොකද බජට් එක ඔයා දන්නා රුපියල් 10000 ඇතුළත අපි ඉවර කරන්න ඕනේ. මේ කූල් එක අපි high කරන්නේ ඔයාගේ motherboard එකේ තියෙන hill 4ක්. හරිද? ඒ hill 4ට මේක හරියට තියලා අපි connect කරන්න ඕනේ. බලා ගන්න friends කොහමද කියලා. තියාල මේම තමයි කූල් එක හයි කරන්නේ. ඊට පස්සේ මෙතන තියෙනවා CPU fan එකේ wire එක. ඒක motherboard එකේ processor එක ගාවම තියෙනවා. ඒක pin එකක් මෙන්න මෙතන. ඒකට හරියට connect කරන්න friends.
ඉතින් යාළුවනේ එච්චරයි ඒක කනෙක්ට් කරා. next අපි බලන්නේ RAM එක. ඉතින් යාළුවනේ මේකට අපි use කරන RAM එක තමයි 2GB RAM දෙකක්. ඉතින් මේකට 2GB RAM දෙකක් දාන්න ඕනේ. මොකද 4GB එකක් ගැව්වොත් dual channel work කරන්නේ නැහැ. 2GB දෙකක් ගැව්වොත් තමයි dual channel work කරන්නේ. ඉතින් dual channel single channel දන්නේ නැත්නම් මෙන්න මේ වීඩියෝ එක බලන්න. i button එකේ දාලා තියෙනවා. description එකේ තියෙනවා. ඒක හුඟක් වටින වීඩියෝ එකක්. අනිවාර්යයෙන්ම ඔයාලට දන්නේ නැති දේවල් හුඟක් ඒක ඉගෙන ගන්න පුළුවන්. ඉතින් ඒක බලන්න. gaming performance වලට ගොඩක් බලපානවා single channel dual channel ඒ වගේ සිද්ධි. ඉතින් යාළුවනේ මේකේ හරියට මෙන්න මෙතන තමයි RAM දෙක ගන්න ඕනේ. නිකන් පුෂ් කරාම ටික් ගාලා ක්ලිප් එක ඒකේ ලොක් වෙයි. වැඩි තද කරන්න එපා කරස් ගාලා යයි. ඉතින් යාළුවනේ දැන් මදර්බෝඩ් එකේ කරන්න ඕන දේවල් ඔක්කොම ටික අපි කරා. ඊළඟට තියෙන්නේ අපි කැබිනට් එකේ කරන්න ඕන දේවල්. ඉතින් කැබිනට් එක අරගෙන මෙන්න මේ වගේ ඇනටික් ගලවන්න. හරිද? ඉතින් ගලවලා කැබිනට් එකක් රුපියල් 1000ක් ඇති උපරිම. ඒ කියන්නේ පරණ කාලේ කැබිනට් යන්න අපිට ගන්න ඕන. අපිට කැබිනට් එකෙන් කිසිම performance එකක් වැඩි වෙන්නේ නැහැ friends. හුඟක් අය යාළුවනේ රුපියල් 20000 කැබිනට් එකේම දාලා ඇතුලේ තියෙන කැලටි ඔක්කොම රුපියල් 15000 20000 එච්චරයි. ඉතින් එහෙම දාලා වැඩක් නැහැ. නිකන් ලයිට් ටිකක් තිබ්බ කියලා ගේම් ගන්න පුළුවන් වෙන්නේ නැහැ නේ friends. ලයිට් ටිකක් තිබ්බ කියලා performance වැඩි වෙන්නේත් නැහැ. ඉතින් කැබිනට් එක නැතුව හරි ඇතුලේ parts ටික තමයි අපි ගණන් දීලා ගන්න ඕනේ. ඉතින් කැබිනට් එක නැතුව හරි කමන්නේ. RAMs SSD අරම්මනම් ගාලා ඕගොල්ලෝ හොඳට හදනවන PC එකක්. ඒක වටිනවා friends. ඉතින් normal කැබිනට් එකක් රුපියල් 1000ක් උපරිම වෙයි. ඔයාලට ගන්න පුළුවන්. ඉතින් කට්ටිය පාවිච්චි කරන්නත් නැහැ ඒවා. ඒ නිසා අනිවාර්යෙන් ලේසියම ගන්න පුළුවන්. ඉතින් මම දැන් ඕගනේ ස්ක්‍රීන් එක දාන්න ඒකේ මිල. ඉතින් කේසින් අරගෙන ඊට පස්සේ අපිට පවර් සප්ලයි ගන්න ඕනේ. ඉතින් පවර් සප්ලයි එකත් ගේමින් පවර් සප්ලයි ඕනේ නෑ. ඉතින් normal 550 watt ඇති ඒකේ price උත් මම දැන් ඕගලන්ට ස්ක්‍රීන් එකේ දාන්නම්. ඉතින් මේක තමයි යාළුවනේ පවර් සප්ලයි එක. ඉතින් පවර් සප්ලයි එක රුපියල් 1500ක් වෙයි. ඉතින් මේක තමයි පවර් සප්ලයි එකේ price එක. ඉතින් මේක අපි හදනකොට ඔළුවේ තියාගන්න ඕනේ අනිවාර්ය දෙයක් තියෙන බජට් එක. ඉතින් යාළුවනේ ඒක කොහොමද අපි කැබිනට් එක අයි කරන්නේ? ඒක අපි දැන් බලමු. ඉතින් මේ විදිහට මේක ඇතුළට දාලා මෙතන ඇන ටිකක් එනවා. ඇන ටික හරියට ෆිට කරාම ලේසියම අපිට කැබිනට් එකට පවර් සප්ලයි එක ෆික්ස් කරන්න පුළුවන්. next යාළුවනේ IO panel එක. ඉතින් IO panel එක අනිවාර්යයෙන්ම ෆික්ස් කරන්න. ඉතින් තියෙන ඒවලින්ම අමතක වෙන දේ තමයි මේක. ඉතින් මේක ෆික්ස් කරන්න අමතක වුණොත් ආයෙ මදර්බෝඩ් එක ගාලා ඕක ෆික්ස් කරන්න වෙයි. ඉතින් ෆික්ස් කරද්දී අනිවාර්යයෙන්ම අත අවදානමෙන් මේකේ පාඩුවක් තියෙන්නේ කැපිලයි දන්නේම නැතුව. ඒ නිසා හිමීට ඉවසීමෙන් මේක ඇතුළට මේම ඔබන්න. හරි friends. දැන් අපි next මේ මදර්බෝඩ් එක මේ කේසින් එක ෆික්ස් කරන්න යන්නේ. ඉතින් කේසින් එකට ෆික්ස් කරන්න යද්දී මදර්බෝඩ් එකේ හිල් වලට හරියන විදියට කේසින් එකට අපි තියාගන්න ඕනේ මුලින්. මෙන්න මේ විදියට තමයි දාගන්න ඕනේ. ඉතින් ස්ක්‍රූස් ටික දාගන්න යද්දී අර IO පැනල් එකට හරියට පෝට් ටික සෙට් වෙන විදියට ඇතුළට ඔබලා ඒ හිල් ටික හරියට තිබ්බාම ලේසි. ඉතින් ඒ වගේ ස්ක්‍රූස් ටික ඕගොල්ලෝ හයි කරගන්න. ඉතින් යාළුවනේ මම මේක ගේන ප්‍රධානම හේතුව තමයි අපි 5 course එක launch කරලා තිනවා. ඉතින් ඒ 5 course එක ස්ටුඩන්ට් ලට රුපියල් 3500යි. normal price එක රුපියල් 5000යි. මේ මාසෙ විතරයි ඒකේ offer එක යන්නේ. ඉතින් ඒකේ බින්දුවේ ඉඳන් 5 account එක හදන තැනේ ඉඳන් කෝඩ් එකක් ගන්න එක දක්වා, ඒ කියන්නේ සල්ලි අතර ගන්න එක දක්වා live ඒකේ පෙන්නලා තියෙනවා. classes 12ක්ම තියෙනවා ඒකේ. ඉතින් ඒක කරද්දි හුඟක් අය මගෙන් ආනවා මගේ යාළුවෝ කියන්නේ මගේ channel එකත් එක්ක ඉන්න අය. ඒගොල්ලෝ ආනවා අයියේ මට ෆෝන් එකේ මේක කරන්න පුළුවන්ද කියලා. මට PC එකක් නැහැ. එහෙම කියලා friends ගොඩාක් messages ආවා. ඕගලන්ට ඕන proof පෙන්නන්න පුළුවන්. එහෙම පෙන්න හරි නෑනේ. ඉතින් හැම එක්කෙනෙක්ම අන්නේ ඕක ෆෝන් එක විතරයි තියෙන්නේ. PC එකක් නෑනේ. එහෙම කියලා. ඕගලන් කියන්න තියෙන්නේ අනිවාර්යෙන්ම පොඩි PC එකක් හරි ගෙදර තියාගන්න ඕනේ මේ කාලේ. ෆෝන් එකක් අතේ තිබ්බට වැඩක් නැහැ PC එකක් නැතුව. ඔයා friends බටන් ෆෝන් එකක් හරි අතේ තියාගෙන PC එකක් අනිවාර්යයෙන්ම ගෙදර තියාගන්න. ලැප් එකක් හෝ PC එකක්. ඉතින් යාළුවෝ PC එකක් ගෙදර නැහැ. ඔයාට use කරන්න PC එකක් නැහැ කියන එක ගොඩක්ම අපරාධේ friends. ෆෝන් එකක් තියාගෙනත් PC එකක් නැහැ කියන එක ඊට වඩා අපරාධේ. ඉතින් ඒ වගේ අයට තමයි මේ වීඩියෝ එක මම ස්පෙෂලි ගෙනාවේ. රුපියල් 10000ට ආයෙනවා හිතා ගන්න බැරි වෙන්න performance දෙන හොඳ PC එකක් හදාගන්න පුළුවන්. ඒ වගේ අයට තමයි මේ හොයලා වීඩියෝස් ගෙනාවේ මම. ඉතින් ඒ වගේ හදාගෙන අපේ 5 course එකට join වෙන්න. මේ රුපියල් 10000 PC එකෙන් ඒ 5 course එක කරලා නිකම් වගේ කරන්න පුළුවන්. ලේසියෙම කරන්න පුළුවන්. performance එක වැඩිත් එක්ක මේ PC එකේ එක් කරලා ඒකෙන් හම්බ වෙන සල්ලි වලින් ලොකු PC build එකක් ගන්න friends. නිකන් ආයේ නෑ i9 processors දාලා ඒවයි ගන්න එකෙන් හම්බ කරලා. ඉතින් හම්බ කරන විදිහ මම ඕගලන්ට ගයිඩ් එකක් දෙනවා සුපිරි. ඒකට join වෙන්න කැමති අය මෙන්න මේ WhatsApp එකට message එකක් දාන්න. ඉතින් ඕන වෙලාවට ඕන තරම් videos බලන්න පුළුවන්. ඒකේ limit දාලා නැහැ. ඕගලන්ට access එක ගත්ත ගමන් ලේසියෙම දෙන්න පුළුවන්. ඒ වගේම free 5 orders එන level 2 account එකක් free දෙනවා මේ course එකට join වුණ අයට. ඉතින් මේ course එක ගොඩක් වටින course එකක්. අනිවාර්යයෙන්ම කරන්න 5 orders එන free account එකක්
ඔයාලට ලබා ගන්න පුළුවන්. ඔයාලට බාකෝඩ් එකක් දෙනවා. ඒ බාකෝඩ් එක මගින් විනර්ව තෝරනවා friends. ඉතින් දැන් හරිනේ යාළුවනේ. ඕගලන්ට PC නැති අයටත් මම රුපියල් 10000න් මේ කාලේ රුපියල් 10000ට කිසි දෙයක් කරන්න බෑ. ඉතින් මම රුපියල් 10000න් PC එක බිල් කරන වීඩියෝ එකක් ඕගලන්ට ගෙනාවා. ඉතින් මේ වීඩියෝ බලන්න මේ වගේ PC එකක් බිල් කරලා, ෆයර් වර්ක් කරලා, earn කරලා ලොකු PC බිල්ඩ් එකක් කරන්න friends. ඉතින් යාළුවනේ බිල්ඩ් එකෙන් පොඩ්ඩක් අපි එළියට ගියා. ආයෙ අපි වැඩේට යන්. දැන් යාළුවනේ අපි කරන්න යන්නේ මේ වයර් ටික ගාන එක හරියට. මේ සීන් එක පොඩ්ඩක් හුඟක් අයට පැටලෙනවා. මටත් මුල් ටිකේ පැටලුණා. ඉතින් හරියට බලාගන්න මම කියලා දෙන මේ කොහමද වයර් ටික අපි හරියට ගහන්නේ කියලා. ඉතින් යාළුවනේ මේක 20+4 පින් එක අපේ. ඉතින් මේ වගේ පින් එකක් ඕගලන්ගෙත් තියෙයි. මේකෙන් තමයි යාළුවනේ මදර්බෝඩ් එකට පවර් එක යන මේන් පවර් සෝස් එක. හරිද? ඉතින් යාළුවනේ මේක සාමාන්‍ය මෙන්න මෙතන තමයි මදර්බෝඩ් එකේ තියෙන්නේ. හරියට පුෂ් කරලා ගහන්න friends. ඊට පස්සේ යාළුවනේ මේක තමයි CPU power pin එක. ඉතින් මේකත් ඔයාගේ කූලින් ෆෑන් එක උඩ හරිය තියෙනවා. ඒක හරි පැත්තට දාලා ඔයගලන්ට ගන්න පුළුවන්. ඔයගොල්ලෝ පොඩ්ඩක් පුෂ් කරද්දි ගියේ නැත්නම් ඒක වැරදි පැත්ත. අනිත් පැත්ත හරවලා එමෙව ගාලා බලන්න හරියට ගියොත් නිකම්ම යන බුක් ගාලා. ඉතින් මේක ගා ගන්නවා. ඊට පස්සේ යාළුවනේ අපේ ෆ්‍රොන්ට් පැනල් IO එක කනෙක්ට් කරන්න යන්නේ. මේක තමයි යාළුවනේ අපේ ආඩියෝ ජැක් එක. මේකේ යාළුවනේ මදර්බෝඩ් එකේ කූරු තියෙනවා. මේ පින් එකේ හිල් තියෙනවා. ඒවා හරියට කනෙක්ට් වෙන විදියට ගන්න තියෙන්නේ. ඕන පොඩි ළමෙක්ට උනත් පුළුවන්. ඊට පස්සේ යාළුවනේ USB. ඒ කියන්නේ ෆ්‍රන්ට් පැනල් IO එකේ තියෙන USB එක. ඉතින් මෙන්න මෙතන තමයි සාමාන්‍ය මදර්බෝඩ් වල තියෙන්නේ. ලියලා තියෙනවා friends. USB එම කියලා ලියලා තියෙනවා. ඔයගලන්ට පුළුවන් කියවලා ගහ ගන්න ඕක. ඊට පස්සේ යාළුවනේ මේ පොඩි වයර් ටික හුඟක් අයට කන්ෆියුස් වෙනවා. ඉතින් මේකේ තියෙනවා යාළුවනේ බෝඩ් එකේ ලියලා පවර් පින් එක යන්නේ මේකට ස්ටාර්ට් බටන් එක LED ඒ වගේ සියලුම දේ බෝඩ් එකේ ලියලා තිනවා. ඒමත් බැරි නම් ඔයාලට හොයාගන්න. ඔයා මට WhatsApp එකක් දාන්න. ඔයාගේ මදර්බෝඩ් එකේ වර්ගය දාලා මම ඒකට අදාළ මේක net එකෙන් තෝරලා ඔයාලට ස්ක්‍රීන්ෂොට් එක යවන්නම් friends. ඊළඟට යාළුවා අපි කනෙක්ට් කරන්නේ hard disk එක. ඉතින් මේකට අපි use කරගත්ත hard disk එක තමයි 256GB. ඒ කියන්නේ පොඩි hard disk එකක් HDD. මොකද හේතුව රුපියල් 10000ක් ඇතුළත අපි මේක ඉවරයක් කරන්න ඕනේ. PC build ඉවරයක් කරන්න ඕනේ. ඉතින් GB 250ක් ඇති. ඔයාට හුඟක් ලොකු බජට් දාන්න පුළුවන් නම් 1TB 500GB ඒ වගේ දාන්නත් පුළුවන්. SSD උනත් දාන්න පුළුවන්. ඉතින් බජට් එක මං කිය රුපියල් 10000 නේ. ඒක නිසා අපි 250GB ගන්නවා. ඉතින් යාළුවා මේකට මේ වගේ SATA කේබල් එක ගා ගන්නවා. ඉතින් මේකත් අපි කනෙක්ට් කරගන්න. මේ වගේ SATA කේබල් එක ඔය පාට කේබල් එකක් තියෙන ඒක මෙතනට ගාලා මදර්බෝඩ් එකටත් ඒක කනෙක්ට් කරනවා. ඊට පස්සේ යාළුවා SMPS එකකින් එන වයර් එක. ඒ කියන්නේ පවර් සප්ලයි එකකින් එන වයර් එකක් තියෙනවා හાર્ඩ් එකට ගන්න. මේ වගේ චප්ප වයර් එකක්. ඒක යාළුවනේ අපේ හાર્ඩ් එකට මේ විදිහට කනෙක්ට් කරනවා. ඊට පස්සේ එයාගේ තැනට අපි දාන්න ඕනේ හරියට කැබින් එක ඇතුළට. දැන් අපි ස්ක්‍රූ කරගමු. මේ විදිහට ස්ක්‍රූ කරා. හරි friends. දැන් අපි මේකට use කරන graphic card එක මොකද්ද? ඒක නේද ඔයගොල්ලෝ මෙච්චර බලන් හිටියේ. ඉතින් මේකට අපි use කරන්නේ GTX 460 කියන graphic card එකක්. මේකේ price එක උඩරිම රුපියල් 4000ක් ඇති. ඔයාලා බලා ගන්න පුළුවන්. මම දැන් දාන්න price list එක ගන්න තැනුත් දාන්නම්, numbers උත් දාන්නම්. ඔයගොල්ලෝ මේගොල්ලන්ගෙන් ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ මේක හොඳ budget card එකක්. ඉතින් පරණ card එකක්. ලොකු games ගන්න බෑ. ඉතින් දැන් 2025 යන අලුත් ගේම්ස් නම් ගන්න හිතන්නවත් බෑ. ඉතින් මේකේ performance එක කොහමද කියන එක මම වීඩියෝ අන්තිමේදී ඔයාලට ගේම්ස් ප්ලේ කරලා පෙන්නන්න. ඒකේ ගේම්ස් හුඟක් ප්ලේ කරනවා. ඒවා ප්ලේ කරලා පෙන්නන්න ඔයාලා බලා ගන්න පුළුවන් මේකේ performance එක. ඉතින් මේක ඕගොල්ලෝ තෝරගන්න. බජට් එකට සුපිරි. දැන් යාළුවනේ කැබින් එකේ මූඩිය වාලා හරියට ඇන ටික දාගමු friends. හරි friends. දැන් අපි 100% PC build එක කරලා ඉවර කරා. දැන් ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් මේක තමයි PC එක. ඉතින් යාළුවනේ මේකෙන් ඔයා RDR2 ඔය Ghost of Tsushima ඒ වගේ දේවල් නම් ප්ලේ කරන්න බලාපොරොත්තු වෙන්න එපා. රුපියල් 10000යි මේ PC එක. ඉතින් ඒවා ප්ලේ කරන්න ලොකු PC ඕනේ. ඒවටත් මම වීඩියෝ දාලා තියෙනවා. ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන්. දැන් යාළුවනේ අපි ගේමින් ටෙස්ට් එක බලමු. මේ කොහමද performance එක කියලා. ඉතින් යාළුවනේ ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් Battlefield 4 මේක ප්ලේ කරලා තියෙනවා. ඉතින් බලා ගන්න පුළුවන් ස්මූත් විදියට ප්ලේ වෙන රුපියල් 10000යි ගියේ Battlefield 4 කියන ගේම් එකක් ගන්න. ඉතින් ලොකු graphics තියෙන ගේම් එකක් මේ Battlefield 4 කියන්නේ. අනිවාර්යයෙන්ම මේකේ settings low කරලා තමයි ගන්න පුළුවන්. high කරොත් නම් වැඩ කරන්නේ නැහැ. ඉතින් low කරලා වාට මේ වගේ games ගන්න පුළුවන්. ඊළඟට අපි බලමු GTA 5. ඉතින් යාළුවනේ ඕගොල්ලෝ බලා ගන්න පුළුවන් GTA 5 එකත් smooth විදියට play වෙනවා. පොඩි lag එකක් තියෙන්න පුළුවන්. එහෙම තමයි friends රුපියල් 10000යි අපිට ගියේ. ඔයක ඔළුව තියාගෙන ඔයා මේ වීඩියෝ එක බලන්න. ඉතින් යාළුවනේ ලක්ෂ 10ක ලක්ෂ 15ක PC build ඕනේ නම් ඒවත් තියෙන අපේ channel එකේ කරලා ඔයගොල්ලෝ බලන්න. මේක යාළුවනේ කට්ටිය මගින් ඉල්ලුවා ඒගොල්ලෝ වෙනම හදපු වීඩියෝ එකක්. අවුලක් නැහැ friends. රුපියල් 10000ක් වේදම් කරලා GTA 5 මේ විදිහට ප්ලේ කරන්න පුළුවන් කියන එක ලොකු දෙයක්. ඉතින් අතේ පොඩි ගානක් තියෙනවා නම් අනිවාර්යයෙන් මේ PC build try කරලා බලන්න. ඔයගොල්ලන්ට හුඟක් ප්‍රයෝජනවත් වෙනවා. ඔයගොල්ලෝ දැන් බලනවා ඇතිනේ ගේම් කොහොමද ප්ලේ කරන්න පුළුවන් කියලා මේකේ. ඉතින් රුපියල් 10000ට නිකන් වගේ අනිවාර්යයෙන්ම try කරලා බලන්න. ඊළඟට යාළුවනේ Assassin's Creed Black Flag. ඉතින් Black Flag කියන්නේ ආයේ නෑ සුපිරි ගේම් එකක්. ගහපු අය දන්නවා මේ කොච්චර සුපිරිද කියලා. ඉතින් ඒකත් මේ විදිහට ස්මූත් විදිහට ප්ලේ කරන්න පුළුවන්. බය වෙන්නේ නැතුව ආයේ නෑ රුපියල් 10000ට මේ අපි ප්ලේ කරන්නේ ගේම්ස්. හරිද?
මරුවට ප්ලේ කරන්න පුළුවන්. තව ගේම්ස් තියෙනවා ඉස්සරහට බලමු. ඊළඟට බලමු යාළුවනේ ටොම් රයිඩර්. ඉතින් ටොම් රයිඩර් මේ විදියට ඔයාලට සෙටින්ග්ස් දාලා මේ රෙසලූෂන් යටතේ ප්ලේ කරන්න පුළුවන්. ඉතින් ස්මූත් ගතියට තියෙන ඒ කියන්නේ ප්ලේයබල් FPS ලබා ගන්න පුළුවන්. ලොකුවට FPS 100 පැනලා ඒව කරන්න බෑ මේකේ. මොකද රුපියල් 10000 අපි මේකට වේදම් කරේ. ෆුල් PC එකටම ගියේ රුපියල් 10000යි. ඉතින් මේ වගේ පර්ෆෝමන්ස් එකක් කෙනෙක් ගැන අපි සතුටු වෙන්න ඕනේ. ඉතින් 5 කරන්න ගේම්ස් ගන්න තව ඔයාට කැමති දේවල් කරන්න මේ PC එක හොඳටම ඇති. ආයේ මට මෙසේජ් දාන්න එපා. PC එකක් නෑ කියලා. ඔන්න දැම්ම රුපියල් 10000ක PC එකක් රුපියල් 10000ක් එකතු කරගෙන PC එක බිල් කළා. ඒ 10000 දවසින්ම ගන්න පුළුවන් 5 එකේ ඕඩරයක් වැදුන ගම. හරිද? ඉතින් ඒ ඕඩර්ස් වලින් ඔයාට ලොකු PC එකක් බිල් කරලා ජීවිතේ සක්සස් කරගන්න පුළුවන්. කියන ලොකුවට earn කරන්න පුළුවන් සල්ලි. ඉතින් ආයේ මම හිතනවා ෆෝන් එකයි තියන්නේ අයියේ PC එකක් නෑ. ෆෝන් එකේ කරන්න පුළුවන් ද 5 කියන එක. ආන්න නැතුව ඉඳී කට්ටිය. ඉතින් හැමෝටම පුළුවන් PC බිල්ඩ් එකක් ගෙදරට දාගන්න. ඉතින් මේක අනිවාර්යයෙන්ම try කරලා බලන්න. ඉතින් යාළුවනේ මේ PC එකේ giveaway එකක්. ඒ giveaway එක කරන්න මේ වීඩියෝ ෆුල් බලපුවා මම මැදින් කිව්ව කරන්න ඕන දේවල් ටික ඒක කරලා ඔයා මට මෙසේජ් එකක් දාන්න. ඉතින් එතකොට ඔයාට මේ PC එක දිනා ගන්න පුළුවන්. මේක PC එක මම ෆ්‍රී දෙනවා අපේ සබ්ස්ක්‍රයිබර්ස්ලට. ඒ වගේම තව ගොඩක් ගේම්ස් මේක ගන්න පුළුවන්. ඒව ඕනේ නම් පල්ලේ කමෙන්ට් වල දාන්න. ඒකට සෙපරේට් වීඩියෝ එකක් මම ඔයගලන්ට දාන්නම්. ඉතින් මේ වීඩියෝ එක මම දැම්මේ GTA 5 ගන්න පුළුවන් කියන්නේ. GTA 5 එකට කලින් ආපු ඕනම ගේම් එකක් ගන්න පුළුවන්. ඒ වගේම Battlefield 4 ගන්න පුළුවන් කියන්නේ. Battlefield 4 එකට කලින් ආපු ගේම්ස් Battlefield field එකේ අපිට ගන්න පුළුවන්. ඒ වගේම Tomb Raider ඒ වගේම ඒ වගේ ඔයා ඔළුවෙන් සෙට් කරගන්න මේකේ ගන්න පුළුවන් ගේම්ස්. ඉතින් ගේම්ස් වීඩියෝස් ඕනේ නම් ඔයා කමෙන්ට් කරන්න මට. ඒ වගේම අර 5 කෝස් එකත් ඔයා අමතක කරන්න එපා. ඒකට ජොයින් වෙලා හුඟක් earn කරන්න පුළුවන්. ගොඩක් earn කරන්න පුළුවන්. අනිවාර්යෙන් මේකේ full guide එකක් දෙනවා. ඒකට ජොයින් වෙලා ඕගොල්ලන්ට හිතා ගන්නත් බැරි වෙන orders ගන්න පුළුවන්. first order තාම ගත්තේ නැත්නම් අනිවාර්යෙන් මේක කරන්න. ඒ වගේම අතේ සතේ නැති යාළුවන්ට මේක ෂෙයා කරලා ඒගොල්ලන්ට උදව් කරන්න. මේ වගේ PC එකක් වුණත් අපිට බිල් කරන්න පුළුවන්. මේ වගේ performance එකක් වුණත් රුපියල් 10000න් අපිට ගන්න පුළුවන් කියලා. ඉතින් යාළුවෝ මේ වීඩියෝ එක ප්‍රයෝජනවත් වුණ අය අනිවාර්යයෙන්ම like කරලා කමෙන්ට් කරන්න මොනාරි කියන්න. ප්‍රයෝජනවත් වුණා මොකක් කරේ කියන්න. එතකොට මේ වගේ වීඩියෝස් හොයලා දාන්න මට හිතෙනවා friends. ඉතින් හුඟක් අය එල්ල වීඩියෝ එකක්. ඒක නිසා තමයි මේක දැම්මේ. කට්ටිය කියන්න එපා ආපෝ හිඟන්නෙක් වගේ මු කෝටුඩු PC හදනවා එහෙම කියන්න එපා. ඉතින් මේ වීඩියෝ එක වටින අය හුඟක් ඉන්නවා. ඒගොල්ලන්ට මේ ප්‍රයෝජනවත් වෙයි. ඔයගලන්ට ප්‍රයෝජනවත් තුන නැති එකට sorry. ඔයාගොල්ලන්ට ප්‍රයෝජනවත් වෙන වීඩියෝස්ුත් මම දාලා තිනවා. i9 PC builds එහෙම දාලා තිනවා. ඒ ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන්. ඉතින් වෙනද වගේම ඔය කාල් නැස්ති කරන්න නැතුව කියන්න ඕන ටික කෙලින්ම කිව්වලා හිතනවා next හොඳ වීඩියෝ එකේ හම්බෙමු friends.